සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම අරන් ආවේ ලැප් එක ඔන් කරනකොටම මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ කූලින් ෆෑන් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඒක ලේසියෙන්ම හදාගන්න විදිහ තමයි අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ. හරි. මුලින්ම ලැප් එක අපි වෙනදා වගේම ගලව ගන්න ඕනේ. ලැප් එක ගලවනකම් ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න. එතකොට තවත් ඉගෙන ගන්න පුළුවන් ලස්සන වීඩියෝස් හදලා ඔයාලට බලන්න අපිට YouTube එකට දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි motherboard එක වෙන් කරගත්තට පස්සේ අපි heat sink එකයි fan එකයි ඒ ටික ගලව ගන්න ඕනේ. ගලවලා පේනෝනේ ඔයාලට මේ කුඩා ඩස්ට් එක තියෙනවනේ. ඩස්ට් එක තියෙන නිසා තමයි මේ ෆෑන් එක හිර වෙලා තියෙන්නේ. මෙතන මේ ඔයාලට පේන්නේ පංච එකක් වගේ තියෙන්නේ. පංච එකක් නෙවෙයි ඩස්ට් එක. මේක ගොඩාක්කල් මේ අවුරුදු ගාණක් සර්විස් කරන්න නැතුව තිබ්බ ලැප් එකක් මට හිතෙන්නේ. බලන්න නිකන් පංච එකක් විදිහටම හැදිලා තියෙනවා මේ ඩස්ට් එක මේ අවල. එතකොට එතනින් කූල් වෙන්නේ නැති නිසා තමයි මේ ෆෑන් එක හිර වෙලා තියෙන්නේ. ලැප් එකත් හිර වෙනවා ඇති. හරි, දැන් මේ තියෙන්නේ අපි හොඳට ක්ලීන් කරගෙන ෆෑන් එක ක්ලීන් කරලා අපි සේරම දැන් ෆිට කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආපහු මදර්බෝඩ් එකට සෙට් කරගන්නවා. දැන් බලමු ලැප් එක ඔන් කරලා දැන් ෆෑන් එක වලට පේන්නේ නැති මෙතන ෆෑන් එක කැරකෙනවා. හරි, දැන් අපි සම්පූර්ණ ෆිට කරලා ඉවර වෙලා දැන් ලැප් එක ඔන් කරලා බලමු. ඔයාලට පේන්නේ දැන් කිසිම රේකක් නැතුව ලැප් එක ඔන් වෙනවා. ඔයාලගේ ලැප්ටොප් එකක් හදාගන්න තියෙනවා නම් දැන් අපිට කෝල් එකක් දෙන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.